ඔබ යාඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. මම ඔබෙන් අහන්නෙත් නෑ, ඔබට මම බල කරන්නෙත් නෑ යාඥා කරන්න වෙලාව හොයාගන්න කියලා. නමුත් ඔබ පේන්න යාඥා කරන එක, ඔබ ප්‍රදර්ශනාත්මකව යාඥා කරන එක, ඔබ ලකුණු දාගන්න යාඥා කරන වගේ චේතනාවල් වලින් ඈත් වෙන්න. හැබැයි ඔබයි ජේසුයි අතර තිබෙන සමෙදියාව මේ අපි දකින්න ඕනේ නැහැ. වටපිටාව දකින්න ඕනේ නැහැ. පුද්ගලිකව බොහොම ආදරණීය සමෙදියාවක් කරගන්න. මිනිස්සු ඔබ ගැන මොන මතය දරුවත් මතක තියාගන්න, ඔබයි ජේසුයි අතරයි තිබෙන සමෙදියාව දවසින් දවස ගැඹුරු කරගන්න. කොහොම හරි ඔබ ඒ සමෙදියාව නැති කරගන්න එපා. මොන දේ වුණත් යාඥාවෙන් පටන් ගන්න. මොන දේ වුණත් යාඥාවෙන් අවසන් කරන්න. මිනිස්සු ඔබට සාර්ථකයේද අසාර්ථකයේද කියලා නම් හදන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, ඔබයි ජේසුයි අතරයි සමෙදියාවට සාර්ථක අසාර්ථකකම් නැහැ. එකම දෙයයි තියෙන්නේ, ඔබ ජේසුගේ සමෙදියාවට ඔබ විශ්වාසවන්තයිද කියන කාරණාව විතරයි. ඔබට ජේසු පිටයි.